අද ඇවිල්ලා ඉන්නේ ලංකාවේ ලස්සනම සංචාරක කලාපයකට දකුණු පළාතේ ඉන්න මිරිස්සට ඇවිල්ලා ඉන්නේ ලස්සන බීච් එක. ඕගොල්ලන්ට පේන විදිහ මිරිස්සට ආවම මේ පැත්තේ බීච් එක අමුතුම ලස්සනක් තියෙන්නේ. මොකද ගොඩාක් සුන්දර වෙරළ තීරයක් තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති කාමර කොයි වගේද කියලා ඔයාලට බැලුවම නම් ඕගොල්ලෝ හිතන ඇති මේක ගෙයක් නන්න මේ මොකක් හරි හොටෙල් එකක්ද කියලා හිතනවත් ඇති. ඇත්තටම ඇත්ත මේක සංචාරක නිකේතනයක්. ගෙස්ට් හවුස් එකක් විලා එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ දකින්නේ ප්‍රධාන පාර ගාලු මාතර ප්‍රධාන පාර. ඉතින් ගාලු මාතර ප්‍රධාන පාරට ඇවිදගෙන යන්න පුළුවන් දුරකින් තමයි මේ සංචාරක නිකේතනේ තියෙන. තට්ටු 4ක හොටෙල් එකක්. ඉතින් කාමර 10ක් තියෙනවා අංග සම්පූර්ණ. ඉතින් 10 වෙනි කාමරේ තියෙන්නේ රූෆ් টොප් එකේ. මේක සුපිරි තැනක තියෙන ලස්සන වීව් එකක් පේනවා. ඉතින් බීච් එක කොයි වගේද බලන්න. ඉතින් බීච් එකේ එහා පැත්තේ ඇවිදගෙන යන දුර. ඉතින් දුර ඈත රටවල් ඉඳන් පවා ගොඩ දෙනෙක් මන්දිය බලන් ඉන්නවා. ඔයාලා සියලු දෙනාටම ගොඩක් ස්තුතියි. සාදරයෙන් ආයිබෝන් කියලා පිළිගන්නවා. අදත් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. කිසිම අතරමැදියෙක් නැතුව ඔයගලන්ට මිලදී ගන්න පුළුවන් මේ පෙන්නන ඉඩම්, ගෙවල්, වාහන සියලුම දේ. ඉතින් හිත නවතින තැන තමයි මේ මිරිස්ස මුහුදු තීරය. හරිම ලස්සනයි. ඉතින් මේ මුහුදු වෙරළ ලස්සනට පේනවා මේ හොටෙල් එකට. ඉතින් ඇවිදගෙන යනකොට එහා පැත්තේ ඉතින් මේ වගේ දේපලක් අනාගතයකට කොච්චර වටිනවද කියන එක මට මේ චූටි වෙලාව මදි කියලා දෙන්න. ඒක කියන්න දෙයක් නැහැ. පර්චස් 20ක තමයි මේ සම්පූර්ණ දේපල හදලා තියෙන්නේ. මේ ඉස්සරහ ඔයගලන්ට පේනවා ඇති මිදුල තියෙනවා. ඉතින් එතන ස්විමින් පූල් එකක් හදන්න ඉඩකඩ තියෙන විදිහට තමයි මේ අයිතිකරු මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ලස්සනට රෙස්ටුරන්ට් එක තියෙනවා මිදුලත් එක්කම. කාලා බීලා ඉන්න පුළුවන් එතන නිදහසේ. පර්චස් 20ක් කිව්වට පර්චස් 23ක් භුක්ති විඳින්න හම්බෙනවා ඉඩකඩ තියෙනවා. ඉතින් අයිතිකරු කියන්නේ මේ සම්පූර්ණ දේපල කෝටි 12කට දෙනවා කියලා කියන්නේ. මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. 0.77යි 62යි 80යි 862 අයිතිකරුගේ WhatsApp දුරකථන අංකය තියෙනවා. දැම්මම අයිතිකරුට කතා කරලා මිල ගණන් සාකච්ඡා කරන්න. ඒ වගේම ඔයාගේ ගේත් ඉඩමතු වාහනේත් ඉක්මනින් විකුණ ගන්න ඕන නම් මේ දැම්මම මට කතා කරන්න. ඔයා ලෝකේ කොයි රටේ හිටියත් 0.76යි 57යි 26යි 535 තමයි මගේ WhatsApp දුරකථන අංකය. හිත ඉන්න එපා දැම්මම මට කතා කරන්න. මම එනකොට නම් හිතුවේ නෑ මේ වගේ ලොකු කාමර ඇති මේ වගේ ලස්සනට ඇති කියලා. ඇත්තටම මටත් හරි පුදුම හිතුණා. මේ කාමර 10ම එක වගේම තමයි. එක අනිත් කාමරයට දෙවන්නේ නෑ. ඉඩකඩ තියෙනවා සුපිරියට. ඉතින් ඔක්කොම ෆැමිලි රූම් වගේ ඩබල් රූම් සුපිරි ඉඩකඩ තියෙනවා. අනික හැම කාමරයක් ඉස්සරහම ලස්සනට වැරන්ඩ එක තියෙනවා. ඉඩකඩ තියෙනවා. නාන කාමරේම හරිම ලොකුයි. මොකද කාමර 10ටම නාන කාමරත් ඒ විදිහටම තියෙනවා. මේ මිරිස්සේ පණිවිඩේ තව කෙනෙක්ව දැනුවත් කරන්න ගොඩක් වටී තව කෙනෙක්ට හොටෙල් එකක් හොයපු කෙනෙක්ට. ඉතින් ඊළඟ ලස්සන වීඩියෝ එකක් බලන්න channel එක subscribe කරගෙනම මා එක්කම රැඳිලා ඉන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම ලස්සන දවසක් ජය වේවා. සතුට විනෝදය සපිරි තායිලන්ත බැංකොක් නුවර චාරිකාව. රනින් දිදුලන වෙහෙර විහාර වැඳගෙන සුන්දර පතායා වෙරළ තීරයේ කොරල් දූපතේ අසිරිය විඳගන්න. නවක රාත්‍රී භෝජන සංග්‍රහය එක්ක සෆාරි වර්ල්ඩ්, ඩ්‍රීම් වර්ල්ඩ්, ඓතිහාසික ධම්මකාය ඇතුළු තවත් බොහෝ තැන් දැකගන්න. තරුපන්තියේ හෝටල්වල නවාතැන්. බැංකොක් නුවර පතුනම් ප්‍රදේශයම නිසා ඇතිතරම් සාප්පු සවාරි යන්න. ඔබගේ දෙමාපියන්ව ආදරණීයන්ව පුදුම කරවන්න. දැන්ම ඔබගේ ආසනය වෙන් කරවා ගන්න. ශ්‍රී සදාම් ලංකා ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්.